වූ රෝම කූප යථා තත්ත්වයට පත් කරගන්න ඕන නම් මෙන්න ප්‍රොඩක්ට් එක රෙස් ටෝනර් එක. ඉතින් ඔබ සාමාන්‍යයෙන් ඔබ දන්නවා අපේ මූණේ නේද? රෝම කූප විවර වෙනවා. ඉතින් මේකෙදී සමහරවිට මේක වැහුවේ නැත්තම්, වැසුනේ නැත්තම්, මේක ක්ලීන් වුනේ නැත්තම්, අපි වහනට වඩා මේක ක්ලීන් වුනේ නැත්තම් ඔයාලට කුරුල්ලෑ ආසාදන ඔයාගේ ස්කින් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් ඔබ මේකෙන් ස්වල්පයක් ඔයාලට පුළුවන් පුළුන් කෑල්ලකට හෝ කොටන් පෑඩ් එකකට අරගෙන මූණේ යට අතට මේක ඇප්ලයි කරන්න. අපි යට අතට මේක ගන්න. මොකද විවර විච් එක ක්ලෝස් කිරීම සහ මේ විවර වුණු රෝම කූප මත මේ තියෙන විස බීජ අහිතකර ද්‍රව්‍ය ඉවත් කරගන්න ඕන නම් මේක හරියට කරන්න ඕනේ. ඉතින් විශේෂයෙන් ෆේෂල් එකක් කරනවා නම් අනිවාර්යෙන් පැක් එක දැම්මට පස්සේ ස්ක්‍රබ් කරලා පැක් එක දැම්මට පස්සේ මේක යූස් කරන්න හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඉතින් මේකේ විශේෂත්වය තමයි ඔබේ ස්කින් එක ප්‍රබෝධවත්ව ලස්සන තියාගන්න ඕනේ කෙනෙක් නම් ඔයාලට මේ ප්‍රොඩක්ට් එක යූස් කරලා පුළුවන්. මේක විශේෂයෙන් කියුකම්බර් අන්තර්ගත කරලා තියෙන පිපිඤ්ඤා සාරය සමග මේ ප්‍රොඩක්ට් එක එන්නේ. ඉතින් අදම යූස් කරන්න ඉතාමත් සාදාම් මිලකට ඔබට මේක ඇනම් කරන්න පුළුවන්.